ශක්තිමත් රටක් ගොඩනගන්නේ නීතිය ගරු කරන මිනිසුන්ගෙන්. නීතිය කියන්නේ දඩුවම් කරන්න විතරද? මේ ගමුව බණ්ඩනාගාර තුළ ඇති වූ සිද්ධිය ගැන ඔයාලා මොනවද හිතන්නේ? පසුගිය දිනවල ලංකාවම කම්පනයටපත් වූ සිද්ධියක් වුණා. බන්ධනාගාරයක් ඇතුලේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා අහිමි වූ ජීවිත, තුවාල වූ මිනිස්සු, අඩන පවුල් හැමදාම අපිට එක ප්‍රශ්නයක් අහන්න බල කරනවා. නීතිය කියන්නේ ඇත්තටම මොකද්ද? ගොඩාක් අය හිතන්නේ නීතිය කියලා කිව්වොත් වැරදි කරපු කෙනාට දඩුවම් කිරීම පමණයි කියලා. හැබැයි නීතියේ සැබෑ අරමුණ දඩුවම් කරන්නට කලින් ජීවිතය ආරක්ෂා කරන එක. සමාජය තුළ සාමය රැකගන්න එක. මතක තියාගන්න, නීතිය දුර්වල වෙන විට බලය කතා කරන්න පටන් ගන්නවා. බලය කතා කරන්න පටන් ගත්තාම අවසානයේ අහිමි වෙන්නේ මිනිස් ජීවිතයයි. නීතිය කියන්නේ පිටත ඉන්න මිනිසුන්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි. බන්ධනාගාරය ඇතුළෙන් නීතිය, ආරක්ෂාව, වගකීම, මනුෂ්‍යත්වය මේ හැමදාම එක වගේ වැදගත්. කරපුවට අනිවාර්යෙන් දඩුවම් ලැබිය යුතුයි. හැබැයි ඔහුගේ මනුෂ්‍යත්වයේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීගේ ජීවිතත් සමානව වටිනවා. අපි මතක තියාගන්න ඕනේ, ප්‍රචණ්ඩත්වය කියන්නේ කිසිවිකට කිසිම පැත්තකට ජයග්‍රහණයක් ගන්නේ නැහැ. ඒක ඉතුරු කරන්නේ කඳුළු, වේදනාව, අමිහිරි මතක බව මතක තියාගන්න. ඒ නිසා ඕනම සිදුවීමක් ගැන අදහස් දක්වන්න කලින් සත්‍යය හෙළිවෙනතුරු ඉවසමු. කටකතා වෙනුවට සාක්ෂිවලට ගරු කරමු. වෛරය වෙනුවට නීතිය සහ සාධාරණය ගැන විශ්වාස තබමු. මේ අවාසනාවන්ත සිදුවීමෙන් විපතටපත් වූ පවුල්වලටත් තුවාල ලැබුව අයටත් මාගේ කනගාටුව පළ කරනවා. මෙවැනි සිද්ධියක් මින් ඉදිරියටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටේ සාමය සහ නීතිය සියලු දෙනාට හරියාකාරව සමානව ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මතක තියාගන්න, ශක්තිමත් රටක් ගොඩනගන්නේ නීතිය ගරු කරන මිනිසුන්ගෙන්.